ආයිබෝන් යාළුවනි කොහොමද ඉතින්? සතියක් ඉන්න බෑ නේද? එහෙනම් ඕනේ මගේ ඊළඟ වීඩියෝ එකත් ඔයගලන්ට ඉක්වනට ඔන්න අප්ලෝඩ් කරා. කොහොමද අපි අර රෝඩ් එක හදාගන්නේ කියලා බලමු දැන් මේ වීඩියෝ එකේ. හරිද? අ අ අ ඉස්සෙල්ලාම අපිට කරන්න පුළුවන් මේකට ක්‍රමවේද දෙකක් තියෙනවා කියලා මම කලින් කිව්වා. මම 2024ට පස්සේ ආපු version වලින් කරන ක්‍රමවේදය පළවෙනියටම ඔයගලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි 2024ට ඉස්සෙල්ලා ආපු version වල කොහොමද මේක කරගන්නේ කියලා අපි කතා කරමු. හරි. හරි. අපි දැන් යමු 2024 5 6 කියන versions වලදී මම මේක කොහොමද කරන්නේ කියලා අහන්න කරන්නේ. ඉතින් මට මෙහෙම 3D view එක තියෙනවා. මම අනිත් ඔක්කොම ටික ඩිලීට් කරගන්න මේ වෙලාවේ මෙන්න මෙතනින් තමයි අපි ඕපන් වෙලා තියෙන අනිත් inactive views ටික close කරගන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන මගේ අර family වලට අදාළව තියෙන මේවා ටිකක් close කරගන්න. හරි. දැන් ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මේකේ 3D view එකක් තුඩ බලමු. මම විදිහට ප්‍රොජෙක්ට් එක සේව් කරන්නත් ඇවිල්ලා යනවනේ. මම සේව් කරා. ඔයගොල්ලෝ නම දීලා සේව් කරගන්න ඕනේ හොඳේ. හරි. දැන් මේක වෙන්නේ මේ විදිහට තමයි 3D view එකේ තියෙන්නේ. මම ගහනවා WT. WT කියන්නේ මොකද්ද? tile window කියන එක. පොඩක් ඉතින් දන්නේ නැද්ද? මේක අනිත් පැත්තට මාරු කරලා window tile කියලා තමයි කියන්නේ. ඔන්න. අර මට මේ පැත්ත තමයි මට වැඩිපුර හුරුව තියෙන්නේ. මට මේකනේ අඳින්න ඕනේ. එහෙනම් මම කරන්නේ මේ මෙන්න මෙයාව සිලෙක්ට් කරලා ආයෙ WT කියලා ගන්න. ඒතකොට මෙයා මේ පැත්තට පයින්. ඔය තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ විදිහට මෙයාව පොඩක් පේන විදිහට නේ. පේන විදිහට තියාගෙන මෙන්න මේ පාර නිර්මාණය කරන්න තමයි යන්නේ. ඒකට මම ගන්නවා මෙන්න මාස් ඇන්ඩ් සයිට් කියන ටූල් එකේ ටොපෝ සර්ෆේස් කියන එක ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මෙතනින් ගිහිල්ලා පොඩි ටොපෝ සර්ෆේස් එකක් මෙන්න මේ විදිහට දාගන්නවා. වේ විඥානේ නේද? හරි. එසොන්ට විතර හරියට දාගන්නවා. ඔන්න දැක්කද? ටොප් සර්ෆේස් එක හැදිලා. හැබැයි මට මේ ටොප් සර්ෆේස් එකේ චුට්ටක් ගැඹුර වැඩි කර ගන්න ඕනේ. මෙයා තියෙන මිලි 1000කට වගේ. මොකද නැත්නම් මට මෙන්න මේ ටේප් එක අරගෙන මේ කන්ද හදා ගන්න බෑ යාළුවනේ. ඉතින් මෙන්න මෙතෙට මෙහෙම ගිහිල්ලා මෙයාව ඩුප්ලිකේට් කරනවා මම 3000ක් විතර තියෙනවා. නොවේ විදියට. අඳුවතරේ පාවී ඊට පස්සේ මෙතනිනුත් ගිහිල්ලා ඕන දැක්කේ නැද්ද මම සිල්ලෝ කියන්නේ. මෙන්න මෙතන. මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන මොකද මේ ස්ට්‍රක්චර් කියන තැනට ගිහිල්ලා එතන එඩිට් ගිහින් මෙන්න මෙතන අපිට තුන්දර ගන්න පුළුවන්. මැටීරියල් එක තනකොළ තියෙන හින්දා මම මෙතනට දෙනවා මේ තනකොළ ගාස් කියන මැටීරියල් එක. මෙයා ඔකේ කරනවා. හරි. එයාවත් ඔකේ. දැන් මේකට ඔය තියෙන ලස්සනට. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අපිට මේකෙ මේ පාරවල් දෙක හදාගන්න තමයි තියෙන්නේ. හරි. මේව සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාම මෙතන සබ් ඩිවයිඩ් කියලා එනවා. මෙතනට ගිහිල්ලා අපි පාර හදාගමු. සාමාන්‍ය මේකේ පාර යාළුවනේ ඔයාලට බැලුවොත් තේරෙන්නේ ටිකක් ලොකු පාරක් සාමාන්‍ය දෙන්නෙක්ට යන්න පුළුවන් නේද? කියන්නේ මේක සාමාන්‍ය 1800ක විතර පාරක් නේ. දැන් සාමාන්‍ය මිනිහෙක්ගේ මේ අන්ටර්ප්‍රනර්විසම් නේද ඒකට කියන්නේ. අනේ මොන මගුල හරි සමානයි. නෝක සාමාන්‍ය මේ ඉරියව් වැඩ කරන හැටි තියෙනවානේ. එතකොට මේකත් එක්ක ගත්තොත් මෙතන 750ක් විතර තියෙනවානේ. සාමාන්‍ය 750යි තව මෙහෙටත් දුවන්න පුළුවන්. 750 එක තුනක් නැති කියන්නේ අපි මේකට 2000ක් දාගන්න. ඉන්න හරි. 2000ක පටිය මේක ළඟටම තමයි තියෙන්නේ ඒක මේ විදිහට. ටි 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 ටි. හරි. ඔන්න ඔය විදිහට දාගත්තා. මේක ටිකක් අර දුරටම යන හින්දා පොඩ්ඩක් ලස්සනට ගන්න ඕනේ. අපි ෂොට් එකක් ගන්නනේ යන්නේ. ඔය විදිහට දානවා. හරි. දැන් මෙයා වෙන රයිට් ක්ලික් කරනවා. ඔන්න දැන් මෙයාව මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයාව චුට්ටක් උස්සගමු. මේ එලිවේට් වෙලානේ තියෙන චුට්ටන්නේ. එයාව අපි 50ක් විතර උස්සගමු.
දැන් ඒවා 50 එලිවෙට් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙන්න මෙතන පොඩ්ඩක් අපි ටේප කරලා පල්ලෙහාට ගන්න ඕනේ. එතකොට අපි කරන්න වෙන්නේ අපිට මෙතන මේ ලයින් දෙකක් අහගන්න වෙනවා. බලන්න යාළුවනේ මෙයාගෙන් පටන් ගත්ත ගමන් තමයි මෙයා පල්ලෙහාට අර මේ බෑවුම එන්නේ. මොකද මෙයා ওই විදිහට ගහලා ඊට පස්සේ මෙයාව තමයි එඩිට් කරන්නේ. මෙයාව 1000ක් 1500ක් විතර මම මෙයාව පල්ලෙහාට දානවා. මෙයාව මයිනස් කරන්න ඕනේ. එතකොට මොන විදිහට ටේප් ඕනේ නැද්ද? නෑ. මෙයාව 1500 පහළ දාන්න හරි. ඉතින් ඔන්න විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන නම් ඉතින් පොයින්ට් එකක් තැනින් තැන උස්ස ගන්න ඕන නම් ඔයාලට මේව සිලෙක්ට් කරලා මෙයාව මෙහෙම එකපාර සිලෙක්ට් කරලා මෙතනින් ඔයාලට ඇඩ් පොයින්ට් එකක් දීලා චුට්ටක් ඔයාලට එක එක තැන් උස්ස ගන්න ඕන නම් එහෙම ඔයාලට හදා ගන්න පුළුවන්. අපි කිව්වොත් එහෙම නිකන් එකේ මයිනස් 500 වගේ ඉන්න මෙතන පොඩ්ඩක් මයිනස් 600 කියලා උස්ස ගන්න ඕන. ඒක අපි චුට්ටක් ඉස්සෙනවා. එහෙම ඔයාලට හදා ගන්න පුළුවන්. එතකොට මගේ මේක හරි. ඊට පස්සේ කොහොමද වැව හදාගන්නේ? වැව නෙමෙයි ඔය මේක ඉතින් ඕක හදාගන්න මම ලොකු දෙයක්ද මහත්තයෝ අර වගේම කොටුවක් ගහගන්න දැනට. හ්ම්. ඉතින් මෙහෙට කරලා තියාගන්න. මේ ෂොට් එක ගන්න හරි. දැන් මෙයාව ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙයාව 1500ක් පහලට ගන්නවා. අන්න ඔය විදිහට. හ්ම්. දැන් මේක වතුරනේ තියෙන්නේ. මොකද වතුර හදාගන්න. මෙයාව සිලෙක්ට් කරා, එඩිට් ගියා, ඩුප්ලිකේට් ගියා, මෙයාට ගහනවා වෝටර් කියලා. දැන් ඔක මහ ලොකු දෙයක්ද? නෑ නේ. හ්ම්. ඔන්නයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙතන ග්‍රාස් කියලා තියෙන එකට වෝටර් කියලා ගහන වෝටර් දෙන්න. වෝටර්. හ්ම්. සරලයි. සරලයි කියන වචනේ මම යූස් කරන්නේ නෑ සාමාන්‍යයෙන්. මත් ඒ කාලේ වැඩ කරපු අය දන්නේ. ඉතින් සරලයි කියලා මට වෙච්ච ප්‍රශ්නේ කොහොමද? හ්ම්. හරි. දැන් බලන්න මේක ওই විදිහට තියෙනවා. දැන් ඔයාලට ඕන නම් මෙන්න මෙතන පාරත් ওই විදිහටම හදා ගන්න පුළුවන්. මොකද්ද කරන්නේ මේක? සබ් ඩිවයිඩ් හරියට හරි. මෙතනින් ගියා. මේ පාරත් නිකන් මෙන්න මේ විදිහට හදන්න ඕන හොඳ නිසා කොහේ වෙනියන් සුගම් මේ සොල්ලවලා මුසුම් වස්තවලවා ඉවතු ඊටසවත් මෙතනින් දානවා 10ක් හරි එසන්න මේ විදිහට පාට හොට්ටක් කරා පේත් නැති ඉන්න මේ විදිහට දාගත්තා දැන් මේ මැද ලයින් එක අයිති අයින් කරනවා බලන්න ඔච්චර ට්‍රික්ස් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවද කියලා මාත් එක්ක මෙහෙම කළා මෙයාව ක්ලෝස් කරමු ඔය විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන් මේ එකතු වෙලා නෑනේ මේක එකතු වෙලා නෑ බලන්න බලන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මෙයාගේ මැටීරියල් එක මොකද මෙයාටත් අපි දෙමු මැටීරියල් එක ඩුප්ලිකේට් පේනින් හරි මම හිතන්නේ මේකේ පේනින්ස් නෑ ඉතින් මම මේ දැන් තියෙන ටයිල් එකක්ම දීලා දානවා මේ විදිහට පේනින්ස් තියෙනවා ඒවයි හදා ගන්නවා දැන් හරි දැන් ඉතින් මේකටත්
අර වැඩිම කරමු. මෙයාවත් මිලි 50ක් උඩට ඉස්සලා. හරි. ඊට පස්සේ මෙන්න මෙයාව මැච් කරගමු. මෙතනට ඔන්න අරගෙන. අන්න හරි. හ්ම්. දැන් බලන්න මේ ඔන්න තියෙනවා. මෙතන මේ දෙපැත්තේ මාර්ජින් එක තියෙනවානේ. කර්ව් එකක් තියෙනවා. දැන් අපි මේ කර්ව් එකට කොහොමද මොකද කරන්නේ? මම නම් සාමාන්‍යයෙන් මේ කර්ව් එක ගන්නව නම් යාළුවනේ කරන්නේ ආගිරෙක්චරල් යනවා. පිටේ ඊට පස්සේ සෝරි ස්ට්‍රක්චරල් ගිහිල්ලා බීම් යනවා. දැන්ට තියෙන බීම් එක මොකද්ද? ස්ට්‍රක්චරල් U බීම් මේ I බීම් යන්නේ තියෙන්නේ. H බීම් කියන. ඉතින් ඒකක් නැතුව යනවා ලෝඩ් ඉන්ටු ප්‍රොජෙක්ට් කරලා බීම් එක. මාගාව දැන් මේක නම් බීම්ස් නෑ වගේ බලමු කොට යන්නේ කියලා. ඒකට කියන්නේ ස්ට්‍රක්චරල් ෆ්‍රේමින් කියලා රෙවිට් වල බීම් කියලා කියන්නේ. දැන් මෙන්න වචනය පාවිච්චි කරනවා. ඌගේ ලොකු ගන්නේ ස්ට්‍රක්චරල් බීම් කොන්ක්‍රීට්ස් තියෙනවා. කොන්ක්‍රීට් එකනේ. හරි. මම මෙන්න මේක ගන්නත් පුළුවන්. මෙන්න මේක ගන්න. මෙන්න මේක ගත්තා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ලොකු කර්ව් එකක් නෙමෙයිනේ මේක. එයින මේ කර්ව් එකට දානවා 200යි විඩ්ත් එක දානවා 100යි හයිට් එක දානවා 75ක් වගේ. ඉලිප්ලා වෙන්න මේ විදිහට අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙයාගේ දානවා 3D snap කියන එක. මෙන්න මේ ටූල් එක දාලා මෙතනින් ගිහිල්ලා නෝ විදිහට මම දැකලා ඒක 3D snap කරාම එයා එතනට එනවා. අපිට ඕන නම් දැන් මේ දැක්කම මේ පේන විදිහේ පොඩි අවුලක් තියෙනවනේ මේ ඇතුළට ඇවිල්ලානේ තියෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මෙතනට ගිහිල්ලා ඔරියන්ටේෂන් එක මට පුළුවන් මෙතනට ගිහිල්ලා left කියන එකට අපි දීලා බලමු ඉස්සෙල්ලා. හරි. ඒකට මාව කියන්නේකෝ. මෙතනටත් ඔය විදිහට දැන්. දැන් ඕන කර්ව් එක ඇවිල්ලා ඉන්නේ. නැත්නම්. ඊට පස්සේ ඕන මෙතනට මේ පැත්තට ඒ විදිහට මට දෙන්න පුළුවන්. නයිස්. බලන්න හරි ලේසියි. කර්ව් ගන්නේ. මම විදිහට වල මාජින් එක දෙන්න පුළුවන්. හරි යාළුවා. දැන් ඉතින් අපි රෙවිට් වල කරගන්න තියෙන ඒවා ටික කරගත්ත මේ ෂොට් එක අපිට ගන්න ඕන හින්දා අපි ඊට පස්සේ බලමු කොහොමද මේක ට්වින් මෝෂන් වලට දාලා මේ view එක ගන්න කියලා. එක්සැක්ට්ලි නම් ඉතින් මම මේ වෙලාවේ ගන්න බෑ. මම පොඩි වෙලාවක් ඉන්නේ කරන්නේ. ඕගොල්ලෝ විතරදී කරද්දි හොඳට වෙලා අරගෙන කරන්න ඕනේ. පොඩි පුතාලා එහෙම මේ දවස්වල නිමාඩු දවස්නේ මේ වැඩේ කරලා බලන්න. හරි ලීසි software එක. ඔයගොල්ලන් ගොඩක් creativity on කරගන්න පුළුවන් software එක. අනාගතයේදී සල්ලි හම්බ කරන්න උනත් පුංචියට මේ software එක use කරන්න පුළුවන්. දැන් මෙතනදී තාවට්ටයක් තියාගන්න ඕනේ අපිට. හරි එහෙනම් මං ගිහලා එන්නම්. බයි.